මතක ඇතිනේ පහුගිය සතියේ අපි වීඩියෝ එකක් කළා මොකද්ද මේ Google Glass එක කියන්නේ කියලා. ඉතින් ඒක කරාට පස්සේ මට ලොකු කුතුහලයක් කොහොමද ඇත්තටම මේ Google Glass එක වැඩ කරන්නේ නැත්තේ? කොහොමද ඒක පාවිච්චි කරන අයට මේකේ ইনফরমේෂන් එහෙම නැත්නම් මේකේ විෂුවල් පේනවා නැත්තේ කියලා හොයන්න. ඉතින් අද කතා කරමු කොහොමද මේ Google Glass එක වැඩ කරනවා නැත්තේ කියලා බලන්න. ඇත්තටම Google Glass එක සාමාන්‍ය මිනිස්සු අතර පාවිච්චිට ඇවිල්ලා තාම වැඩි කලක් උනේ නැහැ. දැන් මේ 2013 අප්‍රේල් මාසයේ Google Explorer ටීම් එකේ අය තමයි මේක සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්නේ. ඒ වුණාට මම හොයලා බලුවා කොහොමද මේක අපිට දැනෙන්නේ නැත්තේ කොහොමද මේක පේන්නේ නැත්තේ කියලා හොයලා බලන්න. ඉතින් දැන් ඔයගොල්ලන්ට මේ තිරය මත බලා ගන්න පුළුවන් Google Glass එකේ ෆොටෝ එකක්. මේකේ ප්‍රධානම වෙන්නේ මෙන්න මේ පොඩියට පෙනෙන වීදුරු ගණකය. ඉතින් ඕක ඇතුලෙන් තමයි මේ දකින්න විෂුවල් එක අපේ ඇහැට ජෙනරේට් කරලා දෙන්නේ. දැන් මුලින්ම මගේ හිතට ඇතිවෙච්ච මුලින්ම ගැටලුව තමයි අපේ මේ දාන එහෙම නැත්නම් අපි අපේ ඇහැ ළඟින්ම පොඩි ඩිස්ප්ලේ එකක් මවුන්ට් කරොත් ඒක මතින් වැටෙන ආලෝකය අපිට බලා ගන්න අමාරුයි. මොකද ඇහැ ළඟ තියෙන ඔයගලන්ට උනත් බලන්න පුළුවන් මේ ඇහැ ළඟ අපි ඇහැට කිට්ටු කරොත් මේ ඇඟිල්ල අපිට ફોකස් කරන්න අමාරුයි. මොකද යම් කිසි ළඟකට එද්දී අපේ ඇහැට අපේ ඇහි පේශි වලට ස්නායු වලට මේක අල්ලගන්න අමාරු වෙනවා මේ ඇඟිල්ල ફોකස් කරන්න. ඉතින් ඒකෙන් තමයි මම හොයන්න ගත්තේ මේක වෙන මොකක් හරි ක්‍රමයක් ඇති මේ අපේ ඇහැට මේකේ තියෙන මේ විෂුවල්ස් පේන. ඇත්තටම බැලුවොත් ඔයගලන්ට ඊළඟ ඉමේජ් එකේ බලා ගන්න පුළුවන් ඇති මේක තමයි මේගොල්ලන්ගේ බේසික් ඩිසයින් එක. දැන් මේකේ තියෙනවා කැමරා එකක් තියෙනවා මේ වීදුරු ප්‍රිස්මයක් තියෙනවා මෙතන තමයි ලියන්නේ මයික්‍රොෆෝන් එකක් තියෙනවා මොකද මේක වොයිස් කමාන්ඩ් වලට වැඩ කරන ගැජට් එකක්. ඒ වගේම තමයි ස්පීකර් එකක් තියෙනවා ප්‍රොසෙසර් එක මැද තියෙනවා. ඉතින් මේක මේ බේසික් ආකිටෙක්චර් එක. ඉතින් කොහොම වුණත් මේකේ තියෙන ප්‍රධානම දේ තමයි මේකේ අවකාශයේ තමයි මේකේ ස්ක්‍රීන් එක තියෙන්නේ. මේ තියෙන ඒගොල්ලෝ රිලීස් කරපු එක ඉමේජ් එකක්. ඉතින් මේකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් කොහොමද මේක පේන්නේ නැත්තේ කියලා. දැන් මේ මෙතන තියෙනවා ලේයර් එකක්. ට්‍රාන්ස්පරන්ට් ලේයර් එකක්. ඔන්න ඕක තමයි මේගොල්ලන්ගේ ස්ක්‍රීන් එක වෙන්නේ. ඉතින් ඒක නැවෙන්නේ අවකාශය තුල. මේ මෙතන තියෙන ඩිස්ප්ලේ එකේ නෙමෙයි. මෙතන තිබිච්ච වීදුරු ප්‍රිස්මය මත නෙමෙයි මේ ඉමේජ් එක නැවෙන්නේ. ඉතින් මට මේක හරිම අපූර්ව කාරණාවක්. මොකද කිසිම ෆිසිකල් ලේයර් එකක් එහෙම නැත්නම් ෆිසිකල් ඩිස්ප්ලේ එකක් නැති අහිස් අවකාශය තුල මැවෙන මේ ඩිස්ප්ලේ එක ඉතාමත් අපූර්ව කාරණාවක්. අතන මේක මේ ආටිස්ට් කෙනෙක් ඇඳපු ඉමේජ් එකක්. මේකේ එයා පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා කොහොමද මේක පේන්නේ නැත්තේ කියලා. දැන් උදාහරණයක් විතර මේ පළවෙනි ඉමේජ් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. අතන මේක තියෙන අපේ මේ විෂුවල් ෆීල්ඩ් එක කියන්නේ අපිට මේ පේන පරාසයේ පොඩ්ඩක් උඩින්. දැන් මේ හරියන මගේ උඩින් තියෙන්නේ මේ ලේයර් එක. ඉතින් අපිට අතරම පරිසරයේ දේවල් බලා ගන්න අවශ්‍ය වෙලාවට අපිට පුළුවන් මේ පරිසරයේ තියෙන වස්තුන් ફોකස් කරගන්න. එතකොට මේක එච්චර බාධාවක් නෙමෙයි මේ ලේයර් එකකින් වැටෙන ඉමේජ් එක. ඊළඟට අපේ ඇහැ මේ ඩිස්ප්ලේ එක මතට පොඩ්ඩක් හරි යොමු කරොත් මේ අයි මූවමන්ට් කැප්චර් කරගෙන ඒකේ බ්‍රයිට්නස් ගතිය වැඩි කරන්න එහෙම නැත්නම් ඒකේ තියෙන තීව්‍රතාවය වැඩි කරලා අපිට ඇහැට ફોකස් කරන්න පුළුවන් ප්‍රමාණයට මේකේ විෂුවල් එක ක්ලියර් කරලා දෙනවා. ඉතින් එතකොට තමයි අපිට පේන්න ගන්න මේ දෙවන රූපයේ පෙන්වන ආකාරය. එතකොට තමයි අපිට පැහැදිලි වෙන්නේ මේ ස්ක්‍රීන් එක මේ අවකාශය මත මැවිලා. තුන්වෙනි එකේ පෙන්වන්නේ ඇත්තරම අපිට ඒගොල්ලෝ කියන ආකාරයෙන් මේ ග්ලාස් එක පොඩ්ඩක් මැදට කරලා වුණත් පළඳින්න පුළුවන්. එතකොට අපේ අර විෂුවල් ෆීල්ඩ් එක මැදටම අපිට මේ ඉන්ෆර්මේෂන් ලේයර් එක ගන්න පුළුවන්. නමුත් අපිට ඒක ලොකු බාධාවක් නෙවෙයි පිටිපස්සේ තියෙන අත්ත රියල් ඔබ්ජෙක්ට් ફોකස් කරන්න. දැන් ඒක වෙන්නේ කොහොමද කියලා ඔයගලන්ට මෙන්න මේ තිරේ මත තියෙන ඉමේජ් එකෙන් බලා ගන්න පුළුවන්. දැන් ඒකේ ඇත්තරම පෙන්නලා තියෙන්නේ මෙතන තියෙන වීදුරු ප්‍රිස්මය මාර්ගයෙන් මෙතනින් ප්‍රොජෙක්ට් කරන ලයිට් එක කෙලින්ම අපේ ඇහැ ඇතුලේ තාරා මණ්ඩලයට ફોකස් කරනවා. ඇත්තරම එතකොට හිතලා බැලුවොත් මේ ඉමේජ් එක හදන්නේ භෞතික එහෙම නැත්නම් පිටස්තරේ අපේ ඇහැට පිටින් තියෙන ස්ක්‍රීන් එක නෙමෙයි ඇහැ ඇතුලේ තියෙන තාරා මණ්ඩලය. ඒකට ඇහැ ඇතුලේ තියෙන තාරා මණ්ඩලය වැඩ කරලා තියෙනවා හරියට නිකන් අර රිෆ්ලෙක්ටර් එකක් එහෙම නැත්නම් ස්ක්‍රීන් එකක් විදියට.
විචුවල් ටෙක්නෝලොජි එක ගැන හොයලා බලද්දී එක තාක්ෂණයන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ කම්පියුටර් එකේ තියෙන ස්ක්‍රීන් එක, ටීවී එකේ ස්ක්‍රීන් එක ක්‍රමයක්. අනිත් එක ප්‍රොජෙක්ට් කරන එක. ප්‍රොජෙක්ට් කරනකොට ප්‍රොජෙක්ටර් එක වෙනම තියෙනවා. ස්ක්‍රීන් එක මත වැටෙන ලයිට් එක බවුන්ස් වෙලා තමයි අපි බලන්නේ. අනිත් ක්‍රම විදියට පාවිච්චි කරනවා head mounted displays. එහෙම නැත්නම් head up displays. දැන් උදාහරණයක් විදියට අර head up display කියලා කියන්නේ අර මිලිටරි තාක්ෂණවල මිලිටරි එයාක්‍රාෆ්ට් වලට යූස් කරන අර තමන්ගේ ඉස්සරහා වීදුරුව මත වැටෙන ඉන්ෆර්මේෂන් අපිට බලා ගන්න වෙන එක. ඉතින් ඔය ආකාරයෙන් විදිහට එක තාක්ෂණයන් පාවිච්චි කරනවා. ඉතින් අර Google ලා පාවිච්චි කරන තාක්ෂණය තරමක් අර head mounted display ගණයට අයත් ක්‍රමයක්. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් කරන එක transparent layer එකක් තුලින් ඇහැ තුලට ඇතුල් කරනවා. අපි මේක තමයි අපේ මේ ඩයග්‍රෑම් මේ පින්තූරයෙන් පේන්නේ ඉහළින් පේන ආකාරය කොහොමද ඒක මෙතන ප්‍රොජෙක්ට් කරන්නේ ඒක මේ විතර වීදුරු ප්‍රිස්මය හරහා ඇහැට ඇතුල් වෙන්නේ කියලා. මේ ඉමේජ් එකෙන් පෙන්නලා තියෙනවා අර පසුබිමෙන් එන ඔබ්ජෙක්ට්ස් වල එන ආලෝකයත් අර ලේයර් ක්‍රමයට ප්‍රොජෙක්ට් කරපු ආලෝකයත් එක මත එක වැටිලා ඕවර්ලැප් වෙලා ඇහැ ඇතුළට ගමන් කරන ආකාරය. ඉතින් දැන් මේකෙන් ගම්ම පේනවා අපිට කොහොමද මේ වීදුරු ප්‍රිස්මය තුලින් අර ලේයර් එකේ ඉන්ෆර්මේෂන් අපේ ඇහැට ඇතුල් වෙනවා. ඒ වගේම තමයි අපේ බාහිර පරිසරයේ තියෙන ආලෝකයත් ඇහැ ඇතුළට ඇතුල් වෙනවා. ඉතින් මේ ක්‍රමය අර මම පළවෙනි වීඩියෝ එකෙන් කතා කරපු augmented reality concept එකට ඇතුල් කරන්න පුළුවන් ඉතාමත්ම powerful ටෙක්නික් එකක්. මොකද බාහිර පරිසරයේ තියෙන objects සහ අපි generate කරපු information එකට mix කරන්න පුළුවන් මේ ක්‍රමය ආධාරයෙන්. ඔන්න ඔය ආකාරයට තමයි Google ලා ඒගොල්ලන්ගේ මේ Google Glass එකේ visual technology එක හදලා තියෙන්නේ. ඉතින් මේක ඉතාමත්ම සරල පැහැදිලි කිරීම. මම මේක තුල ඉතින් ගොඩාක් ලොකු concept සමා තියෙන්නේ. ඉතින් හුඟක් දේවල් රහසිගතව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් හුඟක් දේවල් ලෝකයට මේගොල්ලෝ එළියට දාලා නැහැ. ඉතින් පහුගිය වීඩියෝ එකෙන් තමයි මම Google Glass එක ගැන සරලව කතා කරේ. ඉතින් ඒක බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. ඒ වගේම තමයි මට පහුගිය වීඩියෝ එකට ගොඩාක් කමෙන්ට්ස් දාලා තිබ්බා යාළුවෝ. හුඟක් අය බලලා තිබුණා. ඉතින් බොහොම ස්තුතියි කමෙන්ට් දාපු යාළුවන්ට. subscribe කරේ නැත්නම් ඔයගලන්ට මෙතනින් පුළුවන් ක්ලික් කරලා subscribe කරන්න. ඒ වගේම තමයි මම හොයාගන්න කරුණු ඔක්කොම මේ වීඩියෝ එකේ යට URL වල share කරලා තියෙනවා. ඉතින් ඒකෙන් තව ඔයගොල්ලන් මේක ගැන ඉගෙන ගන්න කැමති නම් තව හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මාත් එකතු වෙලා මෙච්චර කාලයක් එකතු වෙලා හිටිය යාළුවන්ට බොහොම ස්තුතියි. හුඟක් අය මට කමෙන්ට් දාලා ඊමේල් වල තියෙනවා ස්තුති කරලා. ඉතින් ඒක මම හුඟක් අගය කරනවා. ඔයගොල්ලන්ට වෙනම මට කමෙන්ට්ස් දාන්න අවස්ථාවක් නොලැබුණාට ඔයගොල්ලෝ දාන හැම කමෙන්ට් එකක්ම මම කියවනවා. ඉතින් වීඩියෝ කතා එක එකතු වෙච්ච subscribe කරපු like දාපු comment දාපු හැමෝටම හුඟක්ම ස්තුතියි. පුළුවන්කමක් තියෙනවා මේකත් යාළුවොත් එක්ක share කරගන්න. බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න තව හුඟක් හොඳ වීඩියෝස් ඇති වීඩියෝ කතාවල. එහෙම නැහැ ඉතින් තවත් හොඳ වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. මම සම්පත් ඉහිලෙන